මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ මොකක්ද කරපු පින්කම? එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. මාසයකට දවසක් ගන්නට ඔය බැරි වේද අපිට අපේ පැතිවල ඉගෙන ගන්න අගහිගකම් තියෙන දරුවෙකුට එක කොපි පොතක් කරන් දෙන්න බැරිද? එක පොතක් කරන් දෙන එක අපේ අම්මලාට තාත්තලාගේ නම්බුවට කැලලක් වගේ නම් පොත් 10ක් 15ක් දෙන්න. ජීවිතේ මෙව පොඩි කාලේ ඉඳන් දරුවන්ට උගන්වන්න ඕනේ. වෙන කිසි දෙයක් නෙමෙයි. අනේකාගේ දුක, අනේකාගේ වේදනාව, අනේකාගේ කඳුල කියන එක හොද්දට උහුලන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණය තමයි මනුෂ්‍යාත්ම භාවයේ දුර්වලකමයි මේ කාලෙකින් හම්බෙනකමයි. මේක හරි දුර්ලභයි. ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අහනකොට මනුෂ්‍යාත්ම භාවය කොහොමද දුර්ලභ වෙන්නේ කියලා. බුදුහාමුදුරුව මොකද කරන්නේ? මහා පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවා. ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ මහා පොළොවේද නියපොත්තේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. මේ නියපොත්තට එන්නේ බොහොම සල්පයයි. බොහොම ටිකයි. ඒ හින්දා මේකේ තියෙන දුර්ලභකම තේරුම් අරගෙන ගෙවල් දොරවල් වල ගම් වල ඉන්නකොට ඔය කියන මූලික ගුණදහම් ටික හදාගන්න බලමු. තථාගතවරු දේශනා කරනවා මේ ටික හදාගත්තාම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ අපිට අපිවත් නැති වෙන දවසක් එනවා. ඒක කොච්චරද කියනවා නම් දැකලත් ඇති. අතින් කණ්ඩ බොණ්ඩ බැරි ලෙඩ්ඩුන්ට හැන්දෙන් කවන්න පුවන්. ඇයි හැන්දෙන් කවන්න පුවන්? මේ මගේ කියන මේ අත මේකද මගේ අත දවසක් එනවා ජීවිතේ මගේ අතින් මට ප්‍රයෝජනයක් ගන්න බැරි. අපිට අපිවත් නැති වෙනවා. මගේ අතින් මට කැම බීම ටික කා ගන්නට බැරි. දැන් අපි නඩත්තු කරන අපි ආසන්නෙම තියෙන වස්තුව මොකක්ද? අපේ මේ ශරීරය. අපි නඩත්තු කරන මේ ශරීරය. දැන් මේ මගේ කට, මගේ උගුර මේ පින්නතුන් දැකලා ඇති ඕන තරම් මේ කණ්ඩ බොණ්ඩ බැරි මිනිස්සු ඉන්නවා. මගේ කටින් මගේ උගුරෙන්. හැබැයි ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ ව්‍යාධියට පත් වුනහම, ජරාවට පත් වුනහම අනේ මගේ කට මට නැති වෙනවා. මගේ උගුර මට නැති වෙනවා. ධර්ම මුලින් දේශනා කරේ දරුවෝ ටික හදාගෙන මේ ටික ලස්සනට කරගෙන එන විදිහ. එහෙමයි. මේක පිළිවෙලක් කරගන්න විදිහ.